ආයිබෝවන් මගේ ස්කිරිසෝ වෙබ් ප්‍රොජෙක්ට් එකේ ටාක්ස් 5 එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ සයින් ඉන් ප්‍රොසෙස් එකට ෆොගට් පාස්වර්ඩ් එක ඇඩ් කරන්නේ කොහොමද කියලා. අද අපි කතා කරනවා ෆොගට් පාස්වර්ඩ් සහ ඒකේ බෑක් එන්ඩ් ක්‍රියාවලිය සහ ඊමේල් එකට OTP එකක් යන ක්‍රියාවලිය දක්වාම සම්පූර්ණ බෑක් එන්ඩ් පාර්ට් එක. ඉතින් කලින් වීඩියෝ කිහිපෙදී මම ඔයාලට පෙන්නුවා කොහොමද යූසර් කෙනෙක් සාර්ථකව රෙජිස්ටර් කරන්නේ. ඒ වගේම ඒ යූසර් කොහොමද සාර්ථකව පද්ධතියට සයින් ඉන් කරන්නේ කියලා. අද වීඩියෝකින් අපි කරන්නේ ඒ යූසර් ක්‍රියේට් කරපු පාස්වර්ඩ් එක කොහොමද සාර්ථකව රීසෙට් කරන්නේ සහ ඒ අලුත් පාස්වර්ඩ් එකෙන් නැවත සයින් එකක් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ ෆොගට් පාස්වර්ඩ් කියන පහසුකම පරිශීලනය තමයි මූල පරියාමයට ගොවිත ආරක්ෂිතව නැවත සකස් කිරීමට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ ෆොගට් පාස්වර්ඩ් ක්‍රියාවලියේ සම්පූර්ණ යූසර් එක්ස්පීරියන්ස් එක සහ බෑක් එන්ඩ් ක්‍රියාවලිය. ඒ අනුව මේ පද්ධතියේ ෆොගට් පාස්වර්ඩ් ක්‍රියාවලිය පියවර 3කින් සිදු කරනවා. ඒවා එකින් එක කිව්වොත් පරිශීලකයාගේ ඊමේල් එක තහවුරු කරගෙන වෙරිෆිකේෂන් කෝඩ් එකක් යැවීම, ලැබුණු කෝඩ් එක සර්වර් එකට හරහා පරීක්ෂා කිරීම, නව මුරපදයක් කියන්නේ නිව් පාස්වර්ඩ් එකක් ඇතුළත් කර දත්ත සමුදාය ආවත්කාරී කිරීම සහ JavaScript logic සහ backend PHP ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම තවත් වැදගත් දෙයක් ඔයාලට කියන්න ඕනේ. මෙතනදී register with user කෙනෙක්ට පමණයි email code එකක් යවන්නේ. ඒ කියන්නේ user type කරන email එක අපිට backend කරා check කරනවා. එයා register කෙනෙක්ද ඒ කියන්නේ true the false කියලා. තවද code එකක් සාර්ථකව send වුණු පසු ඒ code එක විනාඩි 10කට පමණයි ක්‍රියාත්මක වෙන්නේ. විනාඩි 10කින් පස්සේ expire වෙනවා. හරි මේ සඳහා පාස්වර්ඩ් ටෝකන් සහ ඒ අදාළ ක්‍රියාවලියන් පෙන්වන්න මම මුලින්ම මගේ ඩේටාබේස් එක පෙන්වන්නම්. ඉතින් මේ විදිහට මම මගේ MySQL workbench එකට log වෙනවා. skill shop database එකේ tables ඇතුලේ මම බලන්නේ මෙතන password reset token එක. ඒවල් මම මේ open කරන් පෙන්නුවේ password එකක් check කරාට පස්සේ code එක ගියාට පස්සේ වැඩ කරන token එක ගැන. ඉතින් මෙතන දැන් තියෙන්නේ ඉතින් මම ඔයාලා live demo එකකින් පෙන්නන්න password reset token කියන්නේ code එක ගියාට පස්සේ මෙතන token එකක් විනාඩි 10ක් සඳහා වැඩ කරන විදිය ගැන. ඉතින් මේ code එක ඉතින් ඔයාලා පේන ඇති ID එක ඒ අදාළ user ගේ ID එක මෙතන තමයි token එක තියෙන්නේ. එතන ඒ වගේම create කරපු time එක සහ expire වෙන time එක ගැන මෙතන සඳහන් වෙනවා. ඉතින් සරලව කිව්වොත් මෙතන තමයි මෙතන password reset token ක්‍රියාවලිය වෙන්නේ. ඒ වගේම තමයි මෙතින්ද පාස්වර්ඩ් ටෝකන් එක විනාඩි 10 එක්ස්පයර් වුණාට පස්සේ ඔටෝම ඩිලීට් වෙලා යනවා. ඒ වගේම තමයි සාර්ථක වීමක් වුණාට පස්සෙත් ඔටෝම ඩිලීට් වෙලා යනවා. ඉතින් සරලව මේ columns ගැන කිව්වොත් එimhe user ID එකෙන් අදාළ පරිශීලනයක හඳුනා ගැනීම, token hash එකෙන් අපි වන කෝඩ් එක කෙලිම save වෙන්නේ නැතුව ආරක්ෂිතව සහ එහි hash එක මෙතන තබා ගන්නවා. expire column එකෙන් මේ කෝඩ් එක බලන් කාලය අපේ පද්ධතිය විනාඩි 10ක් සටහන් කරනවා. ඒ වගේම reset column එකෙන් වෙන්නේ කෝඩ් එක ජනනය කරන වේලාව පරීක්ෂා කිරීම. මෙහිදී ආරක්ෂා පැරණි token එක මකා දැමුණ අලුත් token එක කියන්නේ එක token එකක් පමණක් ගබඩා කිරීමට කේතේ දීලා තිබෙනවා. හරි මේ විදිහට තමයි මගේ database එක මම හදාගෙන තියෙන්නේ. හරි අපි දැන් database module එක තියලා අපේ කෝඩ් එකට යමු UI එක සහ model එක ගැන පැහැදිලි කිරීම ගැන. මේ විදිහට මගේ Visual Studio Code ID එක මම open කරගත්තා. හරි දැන් අපි PHP ෆයිල් එක බලමු. මේකෙන් UI එක ගැන සරලව කිව්වොත් එහෙම මෙතෙන්දී අපි Tailwind CSS මගින් නිර්මාණය කරන මොඩල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ පේනවා Tailwind CSS CDN එක මෙතන link කරලා තියෙනවා. මේ තියෙන අදාළ out container වගේම ඉමු දේවල් ටික මේ දේවල් ගැන මම සරලව කිව්වොත් මේ තියෙන sign in form එක, ඒ වගේම email input එක සහ password input එක තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ sign up form එක. මෙතෙන්දී first name, last name, email address වගේම password input එකක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ password input සහ confirm password එක. මේ දේවල් ගැන පස්සේ කතා කරන්නම්. මේ තියෙන්නේ අපේ forgot password model එකට. ඉතින් මෙතන පළවෙනි ක්‍රියාවලිය තමයි email entry එක.
ඒ කියන්නේ පරිසරය ඇතුලේ ඊමේල් එක ඇතුළත් කිරීමට ෆොගට් ඊමේල් ඉන්පුට් එකක් ලබා දීලා තියෙනවා. ඒ වල පේනවා ඇති ෆොගට් ඊමේල් ඇතුලේ තියෙන මෙතන UI එක. ඒ වගේම මෙතන ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා enter your email to receive verification code එකක් කියලා user තවත් දැනුවත් කරන්න. ඒ වගේම තමයි user හරියට තමන්ගේ email එක දීලාද තියෙනවද කියලා මෙතන placeholder එකකුත් දාලා තියෙනවා. හරි ඊළඟට යමු අපි step 2 එකට. ඒ කියන්නේ code entry එකට. ඒ කියන්නේ email එක නිවැරදි නම් forget step 2 මගින් ඉලක්කම් 6ක code එකක් ඇතුළත් කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ පොඩි box එකක් ලැබෙනවා. මෙහිදී max length එක නිසා මම 6ක් කියන characters 6ක් විදිහට සීමා කරලා තියෙනවා. ඒ වගේ පේන ඇති placeholder එක දාලා max length එක 6 කියලා දාලා තියෙනවා මම. ඊට පස්සේ යන්නේ step 3 එකට. ඒ කියන්නේ reset password එකට. ඉතින් මෙහිදී වෙන back end ක්‍රියාවල අවසන් වූ පසු සහ verify වුණාට පස්සේ verification code එක තහවුරු වුණාට පස්සේ යන්නේ නව password එක සහ confirm password එක ඇතුළත් කිරීම අවශ්‍ය forget step 3 එකට ඉස් වෙනවා ඔයාලට. ඒ වගේම තමයි මේක සෑම පියවරකම හින්ස් භාවිතා කරලා තිනවා. ඒ කියන්නේ පියවරෙන් පියවර කොටස් ඇතුලේ මොඩල් මාරු වෙනවා. හරි. දැන් අපි මේ කතා කරේ Indus PHP ඇතුලේ තියෙන front end ක්‍රියාවලිය. ඒ කියන්නේ front end එකේ තියෙන UI එක. දැන් අපි කතා කරමු මේකේ වැදගත් පාර්ට් එකක් වෙන back end ක්‍රියාවලිය. එහෙම නැත්නම් JavaScript functions. අපි Ajax call සහ අදාළ Ajax request බලන්න මුලින්ම audio.js file එක බලමු. ඉතින් ඔයාලා පේනට audio.js එකේ මම validate email කියලා function එකක් හදලා තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ email එක validate කරලා Ajax මගින් forgot password process.php එකට යවනවා. code එක යවන තුන පරිශීලකයා sending කියලා පණිවිඩය සහ snippet එකක් පෙන්නනවා. මේක පොඩි front end UI කටියකුත් තියෙනවා. ඉතින් ඔයාලා පේනට email එක check කරලා sending කියලා පෙන්නනවා UI එකේ. ස්පින් එකක් දාලා පොඩි ස්පින් දාලා පොඩි ඔල්ලෝස් වයිකන් එකකුත් මම ඉතින් දාලා තියෙනවා පොඩ්ඩක් අපේ UI එක ලස්සන වෙන්න. ඉතින් මේ හැමදේම මම front end එකේදී live demo එකේ සම්පූර්ණයෙන්ම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම තමයි ඔයාලට තියෙනවා ඇති Ajax XML HTTP request එක මම දාලා තියෙනවා මෙතින්දී. ඒ වගේම තමයි success නැද්ද කියලා මෙතනදි check කරනවා. ඒ වගේම තමයි code send your email කියලා මම මෙතනදි front end එකේ update වෙන්න කියලා දාලා තියෙනවා. කියන්නේ user response එකක් විදිහට. හරි. ඒ අපි කතා කරේ code sending part එක. දැන් අපි කතා කරමු verify code function එක ගැන. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ පරිශීලකයා ඇතුළත තියෙන code එක පරීක්ෂා කරලා බලලා reset password process.php එකට යවන එක. ඒ කියන්නේ action verify එකට යවනවා. ඉතින් ඔයාලා පේනවා ඇති මම මෙතන function එකක් දාලා තියෙනවා verify code එකට අදාළව. ඒ වගේම තමයි මෙතන hint විදිහට තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ section එකක් අදාළව තව section එකක් hide වෙන විදිහට. ඉතින් ඔයාලා පේනවා ඇති Ajax XML HTTP request එකක් අන්තිමට යවලා තියෙනවා process.reset password process.php එකට. ඒ වගේම තමයි ඔයාලා මතකද sending code part එකේදී වගේම මම මෙතෙන්දී animate කරලා තියෙනවා. ඉතින් ඔයාලා පේන්නේ sending code එකේදී මෙතෙන්දී ඔයා මේ විදිහට පොඩි ඔල්ලෝස් icon එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ UI එකේදී verifying කියලා පෙන්නනවා. ඒ වගේම තමයි මම මෙතෙන්දී verification එක success නම් මෙතෙන්දී code verified කියලා response එකක් වෙන විදිහට හදලා තියෙනවා. ඒ වගේම තමයි මෙතෙන්දී on error කියලා error message එකක් එන විදිහට මම හදලා තියෙනවා. හරි ඊට පස්සේ අපි කතා කරමු reset password function එක. හරි මොකද්ද මේ reset password function එක කියන්නේ? මේක තමයි අපේ ක්‍රියාවලියේ අවසාන පියවර. user සාර්ථක email එක ඇතුළත් කරලා ඒ වගේම තමයි email එකේ code එක input කරලා සාර්ථකව verify වුණාට පස්සේ තමයි මේ field එක visible වෙන්නේ. මේ පියවරේදී වෙන්නේ නව password එකක් ගන්න සහ confirm password එකක් විදිහට text field එකක් එන විදිහ.
ඒ වගේම තමයි user ඉන්පුට් කරන පාස්වර්ඩ් එක සමාන දෙයි කියලා වෙනම පරීක්ෂා කරලා සර්වර් එකට යවනවා. මේ හැම ෆන්ක්ෂන් එකෙදිම XML HTTP request භාවිතා කරලා වෙබ් එක රීලෝඩ් නොවි දත්ත හුවමාරු කරගන්නවා. ඒ කියන්නේ back end processor user පේන්නේ තෝ සහ refresh වෙන්නේ නැතුව මේ ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා පේනරි මගේ කෝඩ් එක මේ විදිහට මම ajax xml http request එකක් විතර යනවා reset password process.php එකට. ඒ වගේම front end එකේ visible කරලා තියෙනවා user successful reset කරාට පස්සේ password reset successful කියලා response එකක් වෙන්න. ඒ වගේම තව දෙයක් තමයි මේ password reset ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ අපි එතෙන්දි create මේ කියන්නේ database එකේ create වෙච්ච token එක ඔටෝම delete වෙලා යනවා. මේක යම්කිසි ආරක්ෂිත ක්‍රියාවලියක්. හරි. දැන් අපි කතා කරමු back end code එක generate කිරීම සහ email sending part එක ගැන. හරි. දැන් අපි forgot password process.php එක සහ email.php ගොනු බලමු. ඉතින් මම මේ open කරගත්තේ forgot password forgot process.php ෆයිල් එක. ඉතින් මුලින්ම මේකෙදි වෙන්නේ email එකට දාලා පරිශීලකයේ ඉන්නවද ඒ පරීක්ෂා කරන එක. ඔයාලා පේනදී database එකේ search කරලා බලනවා මේ email එකෙන් කවුරු හරි ඉන්නවද කියලා. එහෙම නැත්නම් මෙතෙන්දී මම ඉස්සරහ දාලා තියෙනවා user not found කියන message එකක් පෙන්නන්න. ඉතින් මේ විදිහට search කරගත්ත user database එකේ ඉන්නවනම් මෙතෙන්දී මේ random int එක හරහා වෙන්නේ ආමුල ඉස ඉලක්කම් 6ක password එකක් create කරගන්න එක. ඒ කියන්නේ OTP එක. ඉතින් ඒ වගේම තමයි ඒ ජෙනරේට් කරපු පාස්කෝඩ් එක විනාඩි 10ක් තුල ඒ කියන්නේ මිනිත්තු 10ක් තුල ඔටෝම එක්ස්පයර් වෙන්න මම මෙතනදි සෙට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා සෙට් එක්ස්පයර් එකක් විදිහට තමයි දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මම කලින් කිව්වා වගේ database එකේ මේ විදිහට password reset token එකක් ඇඩ් වෙනවා. ඉතින් ඒක ඔටෝම code එක delete වෙන්න හදලා තියෙනවා successful reset එකක් වුණාට පස්සේ. ඒ වගේම තමයි මම කියන්න ඕනේ email help පන්තිය මගින් PHP mail භාවිතා කරලා කෝඩ් එක අදාළ email එකට යවනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මෙහිදී අපි Gmail STMP සේවාව භාවිතා කරලා තියෙනවා. ඉංග්‍රීසි හින්දා තමයි මම මෙතන මේක භාවිතා කරේ. STMP out සහ STMP secure TLS සහ port 588 වෙනි සෙරින් මෙහිදී වැදගත් වෙනවා. ඒවල් මම email PHP එකට පෙන්නන්නම් කොහොමද ඒක වුනේ කියලා. ඒ වගේ මම ඔයාලට කියන්නම් කොහොමද ඔයාලගේ email එකකුත් create කරගෙන STMP හරහා mail එකක් යවන නිසා app password එක generate කරගන්න කියලා. හරි. දැන් අපි email.php එකට ගිහින් බලමු කොහොමද මම email එක සහ app password add කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඔය email.php ෆයිල් එක. ඒ ඔයාලලා පේන හැටි මම මෙතනදී මගේ email එක සහ app password එක දාලා තියෙනවා. මෙතන කියන්න ඕන දෙයක් මේක Gmail එකේ password එක නෙමෙයි. මෙතන වෙනම app password කියලා option එකකින් app password එක generate කරගන්න. ඒ ඔයාලලා පේන හැටි stmp@gmail.com කියලා දාලා තියෙනවා. ඒ වගේම තමයි email එක යවන විදිය සහ receive වෙද්දී ලස්සන HTML template එකක් අපි මෙතනදී create කරගෙන තියෙනවා. ඒ කියන්නේ පරිශීලනයක් ගැන ඒක ලස්සන ගා පහසු වෙන්න. ඒ වගේ පේනද මම HTML භාවිතා කරලා මෙතනදී template එකක් generate කරගෙන තියෙනවා. ඒ වගේ පේන හැටි ඉෆ් එකක් දාලා මම ඉතින් email send to අදාළ email එක කියලා select කරලා තියෙනවා. ඒ වගේම තමයි else එකක් නා කියන්නේ fail එකක් වුණොත් else එකක් දාලා තියෙනවා email එක fail කියලා පෙන්නන්න. හරි. දැන් මම ඔයාලට පෙන්නන්න Gmail එක කොහොමද app password එක generate කරගන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ app password එක create කරගන්න නම් ඔයාලගේ Gmail එකේ two step verification එක active කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ process එක ඔයාලට පෙන්වන්නේ නැහැ. හරි. මේ විදිහට මම මගේ browser එක open කරගත්තා. ඉතින් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ app password URL එකට. මේකට ගියට පස්සේ ඔයාලගේ මුලින්ම Gmail account එක create කරන්න වගේම two step verification එක දාලා නම් ඒව verify කරන්න පෙන්වයි. එන ඒ link එක හරහා මම සාර්ථකව මගේ password window එකට ආවා. ඉතින් මෙතන තමයි අදාළ HTML mail එක සඳහා අවශ්‍ය app password එක create කරගන්නේ.
ඒවල් පේනනේ මං කලින් ක්‍රියේට් කරගත්ත පාස්වර්ඩ් වල පෙන්නනවා. හැබැයි හොඳින් මතක තබා දෙයක් තමයි ඉතින් එක පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගත්ත පස්සේ එක පාරක පෙන්වන්නේ. ආයෙ නැවත පෙන්වන්නේ නැහැ. දැන් වල් පේනට මම මේ හදාගත්ත එක දැන් මට ආයි මේක බලන්න බෑ. අවශ්‍ය නම් ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි. එහෙනම් මම අලුත් ඇප් පාස්වර්ඩ් ජෙනරේට් කරලා පෙන්නන්නම් කොහොමද ඒක ජෙනරේට් කරන්නේ සහ view වෙන්නේ කියලා. මේ විදිහට මම ඇප් නේම් එකට ස්ක්‍රීන්ෂොට් කරලා දීලා ක්‍රියේට් කරගන්නවා. ඊවල පේනජි ජෙනරේට් ඇප් පාස්වර්ඩ් කියලා මේ විදිහට ඇප් පාස්වර්ඩ් එක ජෙනරේට් වුණා. ඉතින් මේක කැරක්ටර්ස් 16 ඇප් පාස්වර්ඩ් එක වැදගත් වෙන්නේ තමයි මේ අවස්ථාවේදී මේ ඇප් පාස්වර්ඩ් එක කොපි කරගන්න ඕනේ. මේ වින්ඩෝ එක ක්ලෝස් වුණාට පස්සේ ආයි ඕපන් කරගන්න බෑ. ඒ කියන්නේ මේක one time view එකක්. හරි මට මේක දැන් අවශ්‍ය නැති හින්දා මම ඉතින් ඩන් කරගන්නවා. ඒවල් පේනට මේ විදිහට ජෙනරේට් වුණා කියලා මෙතන පෙන්නනවා. ඒ වගේම තමයි දැන් නැවතත් ආයි ඒක බලා ගන්න කියන්නේ නැහැ. ඉතින් මට මේක අවශ්‍ය නැති හින්දා මම ඉතින් මේක ඩිලීට් කරගන්නවා. හරි මේ විදිහට තමයි සාර්ට් එක ඇප් පාස්වර්ඩ් එක ක්‍රියේට් කරගන්න. දැන් අපි නැවතත් කෝඩ් බේස් එකට යමු ඊළඟ ලොජික් රිවිව් කරන්න. හරි අපි දැන් මේ දක්වා බෑක් එන්ඩ් කෝඩ් එකක් සෙන්ඩ් කරන්න කොහොමද ඊමේල් එක චෙක් කරේ කොහොමද සහ අනිත් ඒ ආසන්න දේවල් අපි කතා කරා. දැන් අපි කරන්නේ ඒ බෑක් එන්ඩ් කෝඩ් එක බෑක් එන්ඩ් එක හරහා පරීක්ෂා කරලා මුරපඩි රීසෙට් කිරීම සහ අනිකුත් දේවල් ගැන. ඒ වගේම ඩේටාබේස් එක අප්ඩේට් වීම ගැන අපි මෙතනදී කතා කරගන්නවා. ඉතින් අවසාන වශයෙන් අපි බලන්නේ reset password process.php එක. ඒවල් එනේදී ඉතින් මේ ක්‍රියාවලියේදී කොටස් දෙකක් වශයෙන් මේක ක්‍රියා කරනවා. verify action සහ reset action විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් අපි එකින් එක බලමු මේ දෙක වෙන්නේ කොහොමද කියලා. ඒවල් එනදී මුලින් මේක ටික්වා කරලා දෙනවා db එක extension එක දැන් කෙලින් මේක database එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. verify action ඒ කියන්නේ මේකෙදි වෙන්නේ database එක. අදාළ user ID එකට අන්තිමට නිකුත් කර token එක ලබා ගන්න එක. ඒ token එක අරගෙන එහි වළංගු කාලය පරීක්ෂා කරනවා. ඒ වගේම තමයි password verify හරහා පරිශීලනය කරන කෝඩ් එක hash එක සමග ගැලපෙනවද කියලාත් මේක විදි චෙක් කරනවා. ඒවල පේන්නේ මේකට අදාළ කෝඩ් එක. ඒවල පේනවා ඒක token hash එක බලනවා, expire එක බලනවා, password reset token එක ඒ අදාළ දේවල් මෙතනදි database එක හරහා search කරනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් කෝඩ් එක expire නම් කෝඩ් expire කියලා වෙන්න වගේම password එකක් අදාළ විදිහට සමාන වුණාට පස්සේ මෙතනදි success කියලා වගේම invalid code විදිහට පෙන්වන්න අංශෝ හදලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු reset action එකට. password එක ආරක්ෂිත password hash කරලා user වගේ අදාළ පේලිය අප්ඩේට් කරන එකයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඒ වගේම මම කලින් කිව්වා වගේම වැඩේ ඉවරුනාම ආරක්ෂාව සඳහා password reset token එක එම වගුවෙන් token එක මකා දාන එක වෙනවා. ඒවල් පේනවා ඉතින් enter the new password not match කියලා ඒ වගේම අතින් කිව්ව දේවල් මෙතන සාර්ට් එක සිද්ධ වෙනවා. ඒ වගේම මෙතන ඔයාලා පේනවා ඉතින් delete from password reset token කියලා පෙන්නනවා. හරි දැන් අපි මේ කතා කරපු දේවල් ලයිව් බලමු කොහොමද මේක ප්‍රායෝගිකව වෙන්නේ කියලා. හරි මම මුලින්ම terminal එක හරහා server එක start කරගෙන මගේ front end UI එකට යනවා. හරි මේ විදිහට localhost හරහා development server එක start වුණා. හරි මේ විදිහට මම start එක මගේ front end UI එකට log වුණා. දැන් අපි reset password process එක බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. හරි එහෙනම් forget password කරලා බලමු මම ගාව දැන් sign in වෙලා තියෙන user කොහොමද මම forget password කරන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට forget password window එක මේක open වුණා. මම මෙතන මගේ email එක type කරලා බලන්නම් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ඔයාලට පේනවා sending කියලා පේනලා අපේ අර clock icon එක animate වෙනවා. හරි ඔයාලට පේනද calls UI email විදිහට පෙන්නවා. හරි දැන් අපි මෙතන verification part එක success වෙලා කියලා ඔයාලට පේනවා ඇති. දැන් අපි email inbox එකට ගිහින් බලමු
ඊමේල් එකක් ඇවිත් තියෙනවද කෝඩ් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. හරි. මේ ඊට පේන ඇති ඊමේල් ඉන්බොක්ස් එකේ your scales of password reset code කියලා ඇවිල්ලා තියෙනවා. ඒවල් පේන ඇති ගානට HTML animation එකත් එක්කලා කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක කොපි කරගන්නවා. ඒ වගේම ඔයාලා පේනවා ඇති code expire in 10 minutes වගේම රික්වෙස්ට් කළා නැත්නම් මේක ඉග්නෝර් කරන්න කියලා පෙන්නනවා. හරි. මේ කෝඩ් එක මුලින් වෙරිෆයි කරන්න කලින් මම පෙන්නන්න ඔයාලා temporary create password reset token එක. මේ මම database එක log කරලා පෙන්නන්නම් කොහොමද මේ reset එක පෙන්වන්නේ කියලා. මේ විදිහට මගේ project එක log වෙලා මම මේ තින්නේ password reset token එක බලන්න. ඒ ඔයාලා පේනවාද user ID 6. ඊට තේ ඔයාලා පේන ඇති token hash එකක් create වෙලා තියෙනවා. ඒ වගේම create at සහ expire එක මේ විදිහට පෙන්නනවා. හරි. දැන් මම ඔයාලා token එක පෙන්නුවා. දැන් අපි බලමු password එක reset වුණාට පස්සේ මේක delete වෙලා තියෙනවද නැද්ද කියලා. හරි. ඔයාලා මම කලින් පෙන්නුවා ඇති front end UI එකේ ලස්සනට පෙවුණා email එක send වුණා කියලා. අපි බලමු මේ back end server එකේ කොහොමද මේ local server එකේ email එක send වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා පේන ඇති email send මගේ email එක පෙන්නනවා. ඒ වගේම තමයි මෙතනදි process password forgot password process.php එකට මෙතනදි call කරලා තියෙනවා. ඉතින් මේක තමයි back end එකේ server එකේ තියෙන server log එක. ඒ කියන්නේ මෙතනින් තහවුරුනවා front end එක වගේම back end එක start එකම ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. හරි. දැන් අපි code එක expire වෙන කලින් අපි code එක දාලා verify කරලා password එක reset කරලා බලමු. හරි. මම මෙතන මුලින්ම ඉලක්කම් 6ක වැඩි කෝඩ් එකක් ටයිප් කරගන්නවා. ඒ වගේ පේනදී invalid code කියලා පෙන්නනවා. හරි. දැන් මම copy කරගත්ත හරි කෝඩ් එක ටයිප් කරලා මෙතන verify button එක ක්ලික් කරන්න. ඒ වගේ පේනදී code verify කියලා පෙන්නවා. ඒ වගේම password minute එකක් මෙතන පෙන්නනවා. හරි. දැන් මම මෙතනද මුලින්ම password එක create කරගන්නවා. ඔයාලා පේනරි මම මෙතන password දෙකක් match වෙන විදිහට create කරගත්තා. මම මෙතන reset password දෙන්න. හරි. reset password successfully කියලා පෙන්නනවා. හරි. ඒ විදිහට තමයි අපේ reset password process එක සිද්ධ වුණේ. හරි. දැන් අපි අලුත් password එක type කරලා බලමු password එක කොහොමද වැඩ කරනවද කියලා. හරි. ඔයාලා පේන registration successful වෙලවිල්ල start එක sign in වුණා. ඒ වගේ සාර්ථක පේන්නේ නැති මෙතෙන්දි reset password process එක සාර්ථකව ක්‍රියාත්මක වුණා කියලා. හරි. දැන් අපි database එක දීලා බලමු කොහොමද වෙලා තියෙන්නේ වගේම token එක තාම තියෙනවද නැද්ද කියලා වගේම user table එක update වෙලාද තියෙනවද කියලා. හරි. මේ ඉතින් මම database එක log වුණා. මුලින් මේ screenshot එක request කරලා බලමු පෙන්නන්න කියලා. හරි. ඔයාලා පේන password reset token table එකේ ඇති ඒක කිසිම දෙයක් දැන් නැහැ. ඒක කියන්නේ කලින් තිබ්බ record එක auto delete වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි user table එකට ගියොත් එහෙම ඒවා පේන ඇති user ID එක ඇතුලේ create කරපු record එකට අද දිනේට මේක අප්ඩේට් වෙලා තියෙනවා. ඒ කියන්නේ user password එක අප්ඩේට් වෙලා තියෙනවා කියලා මෙතන සාර්ථකව පෙන්නනවා. හරි. ඒ වගේම local server එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් කොහොමද server එකේ හැසිරීම කියලා. ඉතින් අපි කිව්වොත් එහෙම මුලින්ම server එක මම start කරලා තියෙනවා. ඒ වගේම style.css all වෙලා තියෙනවා. ඒ කියන්නේ front end UI එක ඒ වගේම තමයි script.js out.js වගේම
මෙතෙන්දි මං අන්තිම කතා කරු ෆොගට් පාස්වර්ඩ් එකේදී ඊමේල් එක සෙන්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රොසෙස් එකක් විදිහට ගිහින් තියෙනවා ෆොගට් පාස්වර්ඩ් ප්‍රොසෙස් PHP එකට. ඒ වගේම අවසානයේ රීසෙට් පාස්වර්ඩ් ප්‍රොසෙස් .php සහ වගේම ලොගින් ප්‍රොසෙස් .php එක කෝල් වෙලා තියෙනවා. අවසානයේ සයින් ඉන් එක සක්සස් වුණාට පස්සේ home.php එක රීඩිරෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සර්වර් ලොග් එකේ හැසිරීම වෙලා තියෙන්නේ. එහෙනම් මම අවසාන වශයෙන් ඔයාලට මගේ database එකේ ER diagram එකක් පෙන්වන්නම්. මේකදී මම database එක reverse engineer කරලා මගේ database එක select කරලා හොඳයි. මේ තියෙන්නේ මගේ ER diagram එක. ඒ ඔයාලට පේනවනේ මම ER diagram එක හදලා තියෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් ඔයාලා අද දවසේ අපි කතා කරපු දේවල් ගැන පැහැදිලි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. මේකෙදි මම ගොඩක් හිතලා තියෙන්නේ පද්ධතියම ආරක්ෂාව ගැන. ඒකට මම මුලින්ම SQL injection වලින් ආරක්ෂා වෙන්න PPR statement භාවිතා කරලා තියෙනවා. ඒ වගේම password සහ code කෙලිම save වෙන්නේ නැතුව password hashing භාවිතා කරලා තියෙනවා. මේක user side එකෙන් ගොඩක්ම ආරක්ෂිතයි. ඒ වගේම ටෝකන් එකකට වළංගු කාලයක් ලබා දීලා තියෙනවා. සාමාන්‍ය විනාඩි 10ක් වගේ. ඒ වගේම අපි මේ කරලා තියෙන දේවල් හේතුවෙන් ස්කිල් shop කියන වෙබ් අඩවියේ පරිශීලක දත්වලට ඉතාමත් ආරක්ෂිතයි. හරි. එහෙනම් වීඩියෝ එක අවසානයේදී නේරුප ස්තුතිවන්ත වෙන අතර එන අපි ටාස්ක් 6 ඒ කියන්නේ 6 වෙනි ටාස්ක් එක කතා කරමු ඊළඟට ස්කිල් shop එකේ කරන්නේ මොනවද කියලා. සුබ දවසක්.